හෙයෝ කියලා පිළිගන්නවා LK Prowlers YouTube channel එකට. ඉතින් ඔන්න අලුත් brand new video එකක් අරන් ඇවිල්ලා තියෙන මේක ඇවිල්ලා WrestleMania episode එකට අයිති වෙන වීඩියෝ එකක්. අපි ඔයාලට මතක ඇති day 1 සහ day 2 එකේ WrestleMania එකේ day 1 සහ day 2 එකේ වෙන්න පුළුවන් match එක අපි prediction එකක් කරා. ඒ දෙක බැලුවේ නැත්නම් මේ වීඩියෝ දෙක බලලා මේ වීඩියෝ එක බලන්න කියලා මම ඔයාලට කියනවා. මොකද එතකොට මේ prediction ටික බලලම මේකේ final prediction එකට යන්න පුළුවන්. දැන් අපි මේ වීඩියෝ එකෙන් කතා කරන්නේ මේ match වල final prediction එක. කියන්නේ දැන් මේකෙදී අපි කතා කරන්නේ අර කලින් වීඩියෝ වල වගේ දැන් match ටික උනේ කොහොමද, match ටික වෙන්නේ කොහොමද, එතනින් පස්සේ වින ගැන කතා කරනවා. හැබැයි match ගැන in detail කතා කරන්නේ නැහැ. හැබැයි වෙන සමහර match වල අපි තෝරාගත්ත වර කිහිපයක් තියෙනවා මෙතනදී. අහන් මේ match වල පොඩි විශේෂ කරුණු ටිකක් නම් කතා කරනවා. එච්චරමයි. ඒ කියන්නේ එතනින් එහාට ලොකුවට length එක වැඩි වෙන විදිහට ලොකු දේවල් කතා කරන්නේ නැහැ. මෙතනදී ඔයාගේ prediction එකක් මෙන්න මේ වින දැන් ඔයා හිතන් ඉන්නවනේ කෙනෙක් එයා දිනයිද කියලා හිතනවා කෙනාව දිනයිද කියලා ඔයාලා පල්ලෙන් කමෙන්ට් එකක් දාගෙන යන්න. මොකද මං කියන එකත් එක්ක පොඩ්ඩක් සංසන්දනය කරලා බලන්න. දැන් ඔයාලට මුලින්ම කියන්න ඕනේ මේකෙදි දැන් මෙතන කියන match ඔක්කොම සමහරට officially add නොවෙන්න පුළුවන්. හැබැයි දැනටමත් prediction කරපු ගොඩක් match දැනටමත් officially add වුණා. උදාහරණයක් ගන්න පුළුවන් triple threat match එක Roman Sethගේ සහ Roman Reigns ගේ. එතනින් ගියාට පස්සේ Randy Orton ගේ Kevin Owens ගේ match එක add වුණා. එතකොට අර Bianca Belair ගේ Io Sky ගේ සහ Rhea Ripley අතර තියන්න පුළුවන් championship එක triple threat වුණා. ඉතින් ඒ වගේ match අපිට ඔන්න මේ අර day 1 සහ day 2 එක predict කරපු විදිහටම ඔන්න ඒ ටිකත් ඇත්ත වුණා. දැන් මෙතනදී අපි කතා කරන්නේ winners-ලා ගැනනේ. දැන් එතකොට අපි match එක කියනවා මේ පැත්තෙන්, අනිත් පැත්තට winner කියාගෙන යන්නේ. එහෙම ඊට පස්සේ ඔයාලගේ හිතේ තිබ්බ දේවලුත් comment කරලා යන්න අනිවාර්යෙන්ම. ඉතින් LK Prowlers YouTube channel එක subscribe කරලා නැත්නම් අනිවාර්යෙන්ම subscribe කරගන්න. මොකද එතකොට මේ වගේ දේවල් WWE ගැන content ඔයාලට සිංහලෙන් බලා ගන්න පුළුවන්. හරි, අපි යමු වීඩියෝ එකට. දැන් ඔයාලා දන්නවා මේ වෙනකොටත් WrestleMania එක වෙන් වෙලා තියෙනවා day 1 සහ day 2 විදිහට. දැන් අපි මුලින්ම කතා කරමු day 1 එක ගැන. දැන් day 1 එක ගැන කතා කරොත් අපිට මෙතනදී ප්‍රධාන match විදිහට ගන්න පුළුවන්. ගන්තර් මුලින්ම කියන්නේ මෙහෙම දෙයක්. දැන් මේකෙදී දැන් අපි දැන් predict කරලා තියෙන වීඩියෝ දෙක අනුව තමයි මම මේක I කියන්නේ chart එක අරන් යන්නේ ඉස්සරහට. දැන් ඕක සාමාන්‍ය day 2 එකට වැටෙන match වෙනස් වෙන්න පුළුවන්, day 1 එකට යන්න පුළුවන්. ඒව එච්චර හිතන්න එපා. අපිට මෙතනදී වැදගත් වෙන්නේ winner සහ වෙන්න පුළුවන් විශේෂ දේවල් විතරයි. අපි day 1 එකේ ගැන මුලින්ම කතා කරමු. ඒ කියන්නේ rating වැඩි match එකකින්ද rating අඩු match එකට යමු. එතකොට දැන් අපිට day 1 එකේ ගොඩාක්ම දුරට ගොඩක්ම rating වැඩි match එක විදිහට තියෙන්නේ ඇත්තටම CM Punk සහ Seth Rollins vs Roman Reigns ගේ match එක. දැන් ওই match එක ගැන කතා කරොත් ඔයාලට මතක ඇති මේකේ පොඩි in detail එකක් මම දෙන්නම් ටික් ටික් ගාලා. දැන් මේක අර Royal Rumble එකකින් තමයි මේ rival එක පටන් ගත්තේ. ඊට පස්සේ Raw එකට Roman Reigns return වෙලා එතනදී ඒ rival එක confirm වෙලා එයාලගේ rival එක build වෙන්න පටන් ගත්තා. දැන් මෙතනදී තියෙන හේතු කාරණා අනුව දැන් වටෙන් පිටින් ඇහෙන news සහ වෙන්න පුළුවන් දේවල් වුණා. ඒ කියන්නේ මේක මගේ prediction එක. මේක හරියටම හරියයි දන්නේ නැහැ. ඒක කියන්න බෑ. හැබැයි ඒක වීඩියෝ එක බලන්න. වීඩියෝ එක බලලා මගේ prediction එකට එක ගණන් එකයි. එහෙම නැත්නම් ඔයාලගේ තියෙන අදහස් මත ඒවත් ඔයාලගේ winners-ලා කවුද predict කරන winner කවුද කියලා ඒවා comment කරන්න අමතක කරන්න එපා. දැන් මේ match එකේදී ඇත්තටම මට දෙනවා Seth Rollins දිනයි කියලා. දැන් අපිට මේකේ කියන්න ලොකු විශේෂ කාරණයක් නැහැ. ඇත්තටම මේක සුපිරි rival එකක් වෙයි. ඇත්තටම සුපිරිම ක්‍රීඩකයෝ තුනෙන් තමයි play කරන්නේ. මේක ලොකුවට in detail කතා කරන්න දෙයක් නැහැ. මම කියවනේ මුලින්ම in detail කතා කරන්න නැහැ කියලා. ඉතින් මේකෙදී අපි දැනට හිතාගමු. මොකද මේක final prediction එක ආයෙ කිසිම prediction එකක් වෙන්නේ නැහැ. ඉතින් අපි කියමු මේක දිනන්නේ Seth Rollins. අපි ඊළඟට කතා කරන්නේ Jey Uso vs Gunther ගේ World Heavyweight Championship එක ගැන. දැන් මේකෙදී යා Royal Rumble එක දිනලා තමයි Gunther එක්ක යන්න පුළුවන් achievement එක opportunity එක එයා achieve කරගත්තේ. ඊට පස්සේ දැන් මේක දැන් ඔන්න WrestleMania 41 match එක ඇඩ් වුණා Jey Usoත් එක්ක. එතන Jey Uso කියන්නේ මෑත කාලේ රයිස් අප් වුණ සුපිරිම සුපර්ස්ටාර් කෙනෙක්. මොකද එයාගේ ජීවිත සංකල්පය ඔක්කොම ගෙනල්ලා දාලා දැන් කොහමද අර වැඩිම මර්චන්ඩයිස් විකිනන කෙනා විදියට ඔන්න රෙකෝඩ් වලට ආවා. දැන් කොහමයි Jey Usoට සෑහෙන හයිප් එකක් තියෙනවා. Royal Rumble එක පවා වින් කරා. ඔයාලා මතක ගන්න බෑ එයා එලිමිනේට් කරේ ජෝන් සීනාව. ඉතින් දැන් එයා චැලෙන්ජ් කරා ඊට පස්සේ ගන්තර් එක WrestleMania 41 දී මැච් එකක් යයි කියලා. ඉතින් මේ යන්න ඕනේ කියලා. ඉතින් අපි මේකෙදි predict කරමු දිනන්නේ කවුද final විදියටම. මේක දිනන්න අනිවාර්යයෙන්ම මට හිතෙනවා Jey Uso දිනයි කියලා. ඊළඟට අපි තුන්වෙනිට කතා කරන්නේ Tiffany Stratton vs Charlotte Flair ගේ WWE Women's Championship match එක. දැන් මේක අපි ඇවිල්ලා ගොඩක්ම කලින් ඉඳලා Royal Rumble එක කලින් ඉඳලාම predict කරපු dream match එකක්. ඉතින් ඔන්න ඒක අපිට දැන් බලා ගන්න පුළුවන්කම තියෙනවා. WrestleMania 41 දී සමහරවිට ඔක ඇත්තටම ගොඩක් දුරට day 1 එකේ ඇඩ් වෙයි. ඒ නිසා මම day 1 එකේ යටතට මේක දැම්මේ. මේ match එක ලොකුට කතා කරන්න දෙයක් නැහැ. ඒකේ Charlotte Flair දිනුවා Royal Rumble එක return වුණාට පස්සේ. ඉතින් දැන් 2 time Royal Rumble කෙනෙක්, Rumble winner කෙනෙක්, ladies division එක යටතේ. ඉතින්
එයා තමයි හිස්ටරි එකේ පළවෙනිම 2 time Royal Rumble winner විදිහට දැනට ඉතිහාසයට එකතු වෙලා ඉන්නේ. ඉතින් Charlotte Flair versus Tiffany Stratton ගේ අතම සුපිරි මැච් එකක් තියෙනවා. මොකද දෙන්නම talented. Charlotte තරම් Tiffany Stratton ගොඩක් achievement අරන් නැති වුණාට එයාත් නොදෙමින talent එකක් තියෙන superstar කෙනෙක්. ඉතින් මට ඇත්තටම හිතෙනවා මේක Tiffany Stratton retain කරගෙන ඉගෙන මේක winner විදිහට Tiffany Stratton වෙයි කියලා. අපි ඊළඟට කතා කරන්න යන්නේ AJ Styles versus Logan Paul ගේ මැච් එක ගැන. දැන් මේ මැච් එකේදී රයිවල් බිලුනේ ගොඩම බැක් ස්ටේජ් එකේ සහ අර කොමේඩියන් ඇක්ටර් කෙනෙක් හිටියාගේ මට නම හරියට මතක නැහැ. එයාත් එක්ක ලෝගන් පෝල් ඇති වෙච්ච බහින් බස්වීමත් සමග ඒජෙත් රිටර්න් වෙලා එහෙම ඊට පස්සේ යාළගේ රයිවල් එක බිල්ඩ් වෙන්න පටන් ගත්තා. දැන් ඕකේ කතා කරන්න ලොකු දෙයක් නෑ. ඇත්තටම චැම්පියන්ෂිප් එකකුත් නෙමෙයිනේ. මේකෙදී මට හිතෙනවා ඇත්තටම බොහෝ දුරට AJ Styles win කරයි කියලා. මොකද AJ Styles කියන්නේ සාමාන්‍ය ලෝගන් පෝල්ට වගේ නොදෙමිනි ටැලන්ට් එකක් තියෙන කෙනෙක් නෙමෙයි. AJ ඇවිල්ලා ගොඩක් WWE වල achievement ගත්ත කෙනෙක්. ජොන් සීනා පවා පරද්දලා ඒ වගේ ලොකු සුපර්ස්ටාර්ලාත් එක්ක තරග වැදුණු කෙනෙක්. ඒ වලින් ජයග්‍රහණ ලබා ගත්ත කෙනෙක්. ඒ නිසා ලෝගන් පෝල් තාම සුදුසු නෑ. ඇත්තටම මට තේරෙන විදිහට මට තියෙන දැනුම අනුව ලෝගන් පෝල් ඇත්තටම සුදුසු නෑ AJ Styles පරද්දන්න තරම්. ඉතින් ඒක Triple H ගේ රායකදී අපිට කොහොම වෙයිද කියන්නේ. මොකද අද තිබ්බ දේ නෙමෙයි හෙට තියෙන්නේ. ඒ නිසා හැබැයි අපිට ප්‍රෙඩික්ෂන් එකට යන්න පුළුවන් ෆයිනල් විදිහට මේක AJ Styles තමයි වින් කරන්නේ. ඊට පස්සේ මේක ඇවිල්ලා තාම ඔෆිෂියලි ඇඩ් වුණ මැච් එක නෙමෙයි. දැන් කලින් කතා කරපු මැච් උත් සමහරක් ඒවා ඔෆිෂියලි ඇඩ් වුණ දේවල් නෙමෙයි. ඉතින් මේ මැච් එක තාම ඔෆිෂියලි ඇඩ් වුණ එකක් නෙමෙයි. ඒ තමයි Naomi versus Jade Cargill ගේ මැච් එක. ඉතින් මේක අපි ගොඩක් කලින් ඉඳන් හිටියේ බියන්කා බෙලෙර් එක මේ තරංගයයි කියලා. කොහොම හරි මොකක් හෝ විදිහා හේතුවක් මත බියන්කා බෙලෙර්ට චැම්පියන්ෂිප් එකට යන්න වෙනවා රැස්මේනියා 41. ඉතින් මේකෙදි ඔන්න ගමන් මාර්ගය වෙනස් කරලා තියෙනවා. නයෝමි තමයි ඇටැක් කරලා තියෙන්නේ කියලා කන්ෆර්ම් වුණා එලිමිනේෂන් චේම්බර් එකේදී ජේඩ් ඇටැක් කරපු වෙලාවේදී. ඉතින් දැන් අපිට මේකෙදි අනිවාර්යයෙන්ම ඕන කෙනෙක්ට කියන්න පුළුවන් මේකෙදි යන ජේඩ් කාගෙල් කියලා. ඉතින් මේ මැච් එකේ ලොකුවට විශේෂතාවස ඕ මොකක්වත් ඉන්ඩියට ලොකුවට කතා කරන්න දෙයක් නැහැ. මේක ඇත්තටම ජේඩ් කාගෙල් වින් කරයි. අපි ෆයිනල් විදිහට අපේ ප්‍රෙඩික්ෂන් එක විදිහට ජේඩ් කාගෙල් දිනනවා කියලා හිතාගෙන ඉන්නවා. ඊළඟට අපි කතා කරන්න යන්නේ අන්තිමටම දැනට ඒකත් ඔෆිෂියල් ඇඩ් වෙච්ච තරඟ යන්නේ මේ බේලි versus Roxanne Perez ගේ මැච් එකක් ගැන අපි ප්‍රෙඩික්ෂන් එක කරා WrestleMania Day 1 යටතේ. ඉතින් ඒක සමහර විට වලට කියන්න ඕනේ මේක ට්‍රිපල් ත්‍රෙට් වෙන්න ගොඩක් chance එක තියෙනවා. ඒ තමයි ලයිරා වල්කේරියා සමග ওই දෙන්නගේ මැච් එක යයි Intercontinental Championship එක. කියන්නේ women's division එකට තියෙන IC title එකට championship එක. එහෙම වුණොත් මට හිතෙනවා අර දැන් මේ ළඟදී මෑතකදී ගොඩක් rise up වෙච්ච superstar කෙනෙක් තමයි Roxanne Perez කියන්නේ. දැන් එතකොට එයා women's division එක යටතේ ඉතිහාසයේ පළමු වතාවට ගොඩක් වෙලාම Royal Rumble එකේදී ring එක උඩ හිටපු කාන්තා division එක යටතේ ඉන්න superstar කෙනෙක් වුණා. ඉතින් එයාගේ දැන් ගොඩක් talented දේවල් දෙන NXT champion women's champion විදිහට හිටියා. ඒ වගේ ලොකු achievement උත් එයා දැනට එයාගේ අර වයස සීමාවත් එක්ක බලද්දී achieve කරන් ඉවරයි. ඉතින් මට හිතෙනවා මේකෙදී ලයිරාව සහ බේලිව ඩිපෙන්ඩ් කරලා ඊට පස්සේ මේ Roxanne Perez මේ මැච් එක වින් කරයි කියලා. Day 1 එක යටතේ අපි කතා කරපු දේවල් ඔච්චරයි. ඒ කියන්නේ අපි ප්‍රෙඩික්ෂන් කරපු දේවල් තාම ඇඩ් වෙලා නැති මැච් උත් අපි මෙතනදී කතා කරා. සමහර විට ඒක ඇඩ් වෙන්න පුළුවන්. මොකද ප්‍රෙඩික්ෂන් එක නෙමෙයි කනාවේ කියන්නේ සමහර විට හරියන්නත් පුළුවන්. වරදින්නත් පුළුවන්. ඒක මම හැම වෙලෙම කියන ප්‍රෙඩික්ෂන් වීඩියෝ වල අනික මේක අමතක කරනවා. මේකත් හැම වෙලෙම කියන එක තමයි මේක ඇවිල්ලා Triple H ගේ රායක. ඉතින් Triple H ගේ රායක කියන්නේ අපිට විශ්වාස කරන්න පුළුවන් ඒ රායකක් නෙමෙයි වින්ස් ගේ වගේ. මේක ප්‍රෙඩික්ෂන් කරන්නේ ඇත්තටම මේ වගේ ප්‍රෙඩික්ෂන් එකක් කරන එක අමාරු වැඩක්. හැබැයි ඒක මාර ඉන්ටරෙස්ටිං. ඒ කියන්නේ ඒක මාරු ගොඩක් එක්සයිට් වෙන්න පුළුවන් දෙයක් තමයි මේ වගේ ප්‍රෙඩික්ෂන් එකක් කරන එක මේ වගේ කාලෙක. ඉතින් අපි යමු day 2 එක පැත්තට. ඉතින් day 2 එක පැත්තට මූණාම අපි හැමෝම බලන් ඉන්නේ ජෝන් සීනාගේ සහ කොඩි රෝඩ්ස් ගේ තරඟ ගැන. දැන් ජෝන් සීනා කොඩි රෝඩ්ස් ගේ තරඟේ දැන් ගොඩක් කට්ටිය හිතන් හිටියේ ඇත්තට මමත් ගොඩක් දුරට හිතන් හිටියේ ජෝන් සීනා අලුත් තීම් සෝන් එකක් ක්‍රියේට් කරලා අර යාගේ තිබ්බර නිවුස් එකක් එළියට දැම්මනේ ට්‍රැවිස් එක අලුත් තීම් සෝන් එකක් කරනවා කියලා. හැබැයි ඒක අපිට අර බෙල්ජියම් වලදී තිබ්බ රෝ එකේදී දකින්න පුළුවන්කම ලැබුණ නැහැ. හැබැයි යා දැනුත් Instagram එකේ පෝස්ට් කරලා තියෙනවා එයාගේ ඇල්බම් එකේ cover එක ගැන. මොකද හැබැයි ඒක මෙහෙමත් පුළුවන්. දැන් ඕකේ අඟවන්න පුළුවන් ගොඩක් ඉඟි තියෙනවා. එකක් තමයි ස්පින් බෙල්ට් එකේ තියෙන cover එකක් නේ තියෙන්නේ. ඒකට දැන් ගොඩක් කටින් දන්න පුළුවන් මේකෙදි. දැන් සීනා අනිවාර්යයෙන්ම මේක දිනයි දිනලා යාගේ ටයිටල් එක ස්විච් කරයි ස්පින් ටයිටල් එකක් විදිහට කියලා. කො දැන් මෙතනදී වෙනම හීල් චරිතය රිටර්න් කරලා සීනා හීල් ටර්න් එකනේ ඉන්නේ. හීල් චරිතයක් විදිහට රිටර්න් වෙන්නත් ඉඩ තියෙනවා. එහෙම නැත්නම් අර පරණ තගනාමික්ස් විදිහටම රිටර්න් වෙන්නත් ඉඩ තියෙනවා. මම නම් හිතෙන්නේ නැහැ තගනාමික්ස් විදිහට එයි කියලා. නමුත් මොකක්ම හරි වෙනසක් අපිට බලා ගන්න පුළුවන් ඒ තෙම් සෝන් එකේ හෝ යාගේ කොස්ටියුම් වල එහෙම නැත්නම් මොකක්ම හරි යාගේ කැරක්ටර් එකක් අලුතෙන් බිල්ඩ් කරයි.
ඒ වගේ දේවල් අපිට බලා ගන්න පුළුවන් කියලා. දැන් මම ගොඩක් දුරට මේකදී හැම වීඩියෝ එකම ප්‍රෙඩික්ට් කරේ අර බේබි ෆේස් ගොඩක් කතන්දරත් එක්ක ඒවට වීඩියෝස් මම මේ channel එකේ අප්ලෝඩ් කරලා තියෙනවා. මේවල් ලින්ක්ස් දාලා තියෙනම් පල්ලෙන් ඒවා බලාගෙන මෙන්න එතකොට තමයි ස්ටෝරි වගේ ගලාගෙන මේ ප්‍රෙඩික්ෂන් සීරීස් එක ඔයාලට ගොඩක්ම තේරුම් ගන්න පුළුවන්. එතකොට තමයි ඔළුවට යන්නේ. දැන් මේකෙදි අපි කතා කරේ ගොඩක් දුරට ඇත්තට මට හිතුනේ ගොඩක් දුරට 70% විතර කොඩ්රෝඩ්ස් වින් කරන්න chance තියෙනවා. 30% වගේ තමයි 15% තමයි සීනට වින් කරන්න chance එක තියෙන්නේ කියලා. මොකද 17 time වෙනකොට ඊට වඩා ලොකු ජයග්‍රහණ ටිකක් WWE එකෙන් සීනට දෙයි කියලා හිතුණාට හැබැයි එතනින් එහා දෙන්න තරම් ජයග්‍රහණයක් දැන් පේන තෙක් මානකවත් නිකන් පේන නැති තරම්. ඉතින් ඒ නිසා හැබැයි කොහොම වුණත් සීනාගේ පාවල් ටූර් එක තුළ එයාගේ ජර්නි එක ගලාගෙන යන සුපිරිම ප්ලෑන් එකක් දැනටම සංවිධානය කරලා ඇති ට්‍රිපල් එච් එහෙම. ඉතින් එතකොට අපිට හිතා ගන්න බෑ තාම මොන වගේ දෙයක් සීනට ඇචීව් කරන්න දෙයිද කියලා. කොහොම වුණත් මට හිතෙනවා අන්තිම ප්‍රෙඩික්ෂන් එකේදී මට මේක ඇත්තටම කොහොම ප්‍රෙඩික්ට් කරන්නද කියලා හිතා ගන්න බෑ. හැබැයි අපි ප්‍රෙඩික්ෂන් එකට යමු. මෙච්චර වෙලා දැන් කිව්වේ මම කොල්වර්ස් දිනයි කියලානේ. මම මේකේ අන්තිමට කියනවා මේක සීනා වින් කරනවා. එහෙම කියන්න හේතුව කියන්නේ මට හිතෙනවා මේක සීනා 17 time වෙයි කියලා. සීනා දිනනවා කියලා අපි දැනට මේක හිතාගමු සීනා දිනනවා. ඊළඟට යන්නේ අපි බියංකා බෙලේර් versus io sky versus Rhea Ripley triple threat match එක. මේක ඇවිල්ලා women's world championship match එකක්. මෙතනදී චේම්බර් එක වින් කරා women's division එක කරේ බියංකා බෙලේර්. එතනින් තමයි achievement එක ගත්තේ. ඊට පස්සේ Rhea සහ io අතර තිබ්බ match එකක් තිබ්බා world championship එකේ. තුනද world title එක පොඩ්ඩක් change වුණා. ඒතකොට io තමයි දැනට current champion කෙනෙක් විදිහට ඉන්නේ මේ තරඟෙ මැද. ඉතින් ඒකෙදි අර contract sign එකට Rhea Ripley විසින් මැදිහත් වෙලා මොකද අසාධාරණ හේතුවක් මත තමයි Rhea Ripley පෙරදුනේ. ඒ නිසා ඒ හේතුවත් මත දැන් story line එක ගලාගෙන යන triple threat එකක් විදිහට. දැන් ওই triple threat එකේදී මම කලින් වීඩියෝ වල කියලා දිනවා WWE සැලසුමක් තිබ්බා කියලා. ඒ කියන්නේ අර Undertaker ගේ වගේ strike එකක් දෙන්න බියංකා බෙලේරටත්. එහෙම වුණොත් දැන් මෙයා දැනට තිබ්බ එක රසමේනියා එකක් ලොස් වෙලත් නැහැ. ඉතින් එහෙම දෙයක් වෙන්න තියෙනවා නම් අනිවාර්යෙන් මේක දියන්න ඕනේ බියංකා බෙලේර. හොඳද? දැන් මේ දෙන්නම චැම්පියන් කෙනෙක් විතර තුන් දෙනාම චැම්පියන් කෙනෙක් විතර ඉඳලා තියෙනවානේ. හැබැයි දැන් ඕක බෝරින් වෙනවා. එක දිගටම රියා දිනන්න ගත්තොත් ඇත්තටම බෝරින් වෙනවා. රියා හරි ඊයෝ හරි දැන් දිනන්න ගත්තොත් ඕක ඇත්තටම බෝරින් වෙනවා. බියංකා බෙලේර කියන්නේ මට හිතෙන විදිහට ලොකුම WWE Divas division එක යටතේ impact එකක් කරන character එකක් නෙමෙයි. ඉතින් මට හිතෙනවා කොහොම වුණත් streak එකේ scene එක ගත්තොත් අනිවාර්යයෙන් මේක බියංකා බෙලේර් win කරයි කියලා. බියංකා තුනට debut එක යටතේ කතා කරමු Randy Orton සහ Kevin Owens ගේ match එක. මොන දැන් මේක දැනටමත් officially add වෙලා ඉවරයි. ඉතින් මේ match එක කතා කරන්න දෙයක් නැහැ. Kevin Owens හැම දෙයකම මුල් දුනේ යාළගේ යාළුකම් සහ හිතවත්කම් ඔක්කොම බිඳගන්න. ඉතින් ඊට පස්සේ Cole Rhodes එක්ක පොඩි match එකක් ගියා. එතනින් ගියාට පස්සේ Sami Zayn එකත් Kevin Owens තරඟ වැදුනා. ඊට පස්සේ ගොඩක් තැන්වලදී Kevin Owens ඇසුරුනේ ඇත්තරම සුපිරිම heel character එකක් විදියට. එයාගේ heel කාලෙත් වේවා face කාලෙත් වේවා සුපිරියට මෙයා ඒක WWE fans ලට සහ WWE එකට සුපිරිම impact එකක් වෙන විදියට එයා ඒක entertain කරනවා. ඉතින් දැන් කොහොම කිව්වත් Randy කියන legend කෙනෙක්. ඒතකොට Kevin Owens කියන ඇත්තටම හොඳ talent එකක් තියෙන superstar කෙනෙක්. ඉතින් ඔය දෙන්න අතර බැලුවොත් තර්කයක් නැහැ මේක දිනන්න අනිවාර්යයෙන්ම Randy Orton කියලා අපිට කියන්න පුළුවන්. ඒකත් ඇවිල්ලා ඔෆිෂියලි ඇඩුණු තරගයක් නෙමෙයි. හැබැයි මේක WrestleMania Day 2 එකේ අපි ප්‍රෙඩික්ෂන් කරපු මැච් එකක්. මේක ඇවිල්ලා Alexa Bliss එකතු වෙනවා Wyatt family එකත් එක්ක. ඊට පස්සේ Nikki Cross සහ Alexa Bliss එක පැත්තකින් ඉඳලා අනිත් පැත්තේ Liv Morgan සහ Raquel Rodriguez එක්ක Women's Tag Team Championship එකක් යයි කියලා මට පොඩි ඒ කියන්නේ ප්‍රෙඩික්ට් එකක් කරන්න පුළුවන්. ඒ ප්‍රෙඩික්ට් එක අපි Day 2 එකේ වීඩියෝ එකේ කරා. ඉතින් දැන් ඒකේ විනර් කීයද අපි කියන්න යන්නේ මට හිතෙනවා තිනයි කියලා. Nikki Cross සහ Alexa Bliss ඔය දෙන්න වින් කරා ඇත්තටම championship එක. ඊට පස්සේ Wyatt family එකත් එක්ක එකතු වෙලා ඇත්තටම සුපිරි මැච් ටිකක් ඉස්සරහට බලා ගන්න පුළුවන් වෙයි Nikki ගෙන් සහ Alexa Bliss ගෙන්. අපි Day 2 එකේදී ඊළඟට කතා කරන මැච් එක තමයි Drew McIntyre versus Damian Priest ගේ මැච් එක. ඉතින් මේකෙදී ලොකු දෙයක් බලා ගන්න විදිහක් නැහැ. ඒ කියන්නේ ලොකු දෙයක් බලන්න දෙයක් කියන්නේ මේක championship match එකක් නෙමෙයි. හැබැයි හොඳ rival එකක් build වෙන්න පුළුවන් තරගයක් කියලා අපිට මේක හිතන්න පුළුවන්. මොකද Drew McIntyre මේකට සහභාගී වෙන්න නිසා වලට මතක ඇති WrestleMania 40 දී ගිය අවුරුද්දේ cash in කරා Drew McIntyre Seth Rollins ගෙන් McIntyre belt එක ගත්ත තප්පර ගාන ඇතුළතම. ඉතින් ඊට පස්සේ අවාසනාවන්තව Drew McIntyre පෙරදුනා world champion විදියට. Damian Priest තමයි ඒ කාලේ title එක hold කරන් හිටියේ. කොහොම හරි chamber එකේදීත් ඔයාලට මතක ඇති elimination එකේදී
ඩේමන් ප්‍රීස් තමා ඩ්‍රූ මැකන්ටයිර්ව එලිමිනේට් කරේ. ඊට පස්සේ එතනදි පොඩි අර අයි කන්ටැක්ට් තිබ්බේ. එච්චර හොඳ විදිහට කරන්නේ මේ ඇත්තටම හොඳ රයිවල්යක් යයි කියලා හිතනවා. කොහොම වුණත් මේ මැච් එක ඔෆිෂියලි ඇඩ් වුණොත් ඇත්තටම මට හිතෙනවා ඩ්‍රූ මැකන්ටයිර් මේ මැච් එක වින් කරයි කියලා. ඊළඟට අපි කතා කරමු ෆින් බෙලර් vs ඩොමිනික් මිස්ටීරියෝගේ මැච් එක. දැන් මේ මැච් එක තාම ඒකත් ඔෆිෂියලි ඇඩ් වෙච්ච එකක් නෙමෙයි. හැබැයි මම හිතුවේ ඩේමියන් ප්‍රීස් vs ඩීමන් කින් ෆින් බෙලර්ගේ මැච් එකක් කියලා. දැන් එහෙම තිබ්බනම් ගොඩක් ඉන්ට්‍රස්ටිං ඇත්තටම. හැබැයි කොහොම වුණත් මට දැන් හිතෙනවා ඩොමිනික් අතර සහ ෆින් බෙලර් අතර මැච් එකක් යයි කියලා. හැබැයි ඒක ඩීමන් වර්ෂන් එකේ නෝනම් තවත් හොඳක් වෙයි. ඩීමන් වර්ෂන් එකක් එයිද කියලා හිතන්න බැරි. එකම කාරණාව තමයි සාමාන්‍යයෙන් ඩොමිනික් වගේ කෙනෙක්ට ෆේස් කරන්න ඩීමන් කෙනෙක් ඇත්තටම අවශ්‍ය නැහැ. හැබැයි එහෙම ආවොත් ඩීමන් වර්ෂන් එක අපිට මේ වතාවේදී රසමේනියා වල ෆින් බෙලර්ගේ දැනගන්න පුළුවන් වෙයි. අනිවාර්යයෙන් මේ මැච් එක කිසිම තරකයක් නැතුව ෆින් බෙලර් දිනනවා කියලා අපිට කියන්න පුළුවන්. ඉතින් දැනට අපි අර වීඩියෝ දෙකේ ප්‍රෙඩික්ට් කරපු සහ ඔෆිෂියල් ඇඩ් වෙන මැච් ටික ගැන ඔන්න ඔක්කොම අපි ෆයිනල් ප්‍රෙඩික්ෂන් එකක් කරා. ඉතින් දැන් මේ වීඩියෝ එකේ ඔයාලට විනර්ස්ලා සෙට් එකේ කියන්නේ මම ප්‍රෙඩික්ට් කරපු විදිහට දැනෙන විනර්ස්ලා ටික මෙන්න මෙතනදී මම ඔක්කොම ඔෆිෂියලි සඳහන් කරලා තියෙන්නේ. ඊට පස්සේ ඔයාලගේ තියෙන අදහස් ඔයාලා හිතන විදිහට කොහොමද ස්ටෝරි ලයින් එක වෙන්නේ හැමදාම කමෙන්ට් කරන් යන්න අමතක කරන්න එපා. ඉතින් මේ වගේ වීඩියෝස් හැමදාම එක දිගට බලා ගන්න ඕන නම් සිංහලෙන්ම LK Pro Wrestling YouTube channel එක subscribe කරලා තියාගන්න. ඒ වගේම මගේ පහලින් දාලා තියෙන LK Pro Wrestling අනිත් social media links ටිකත් ඉතින් ඒවත් follow කරලා sub එකක් දෙන්න. ඉතින් set වෙලා ඉන්න දිගටම මේ වගේ වීඩියෝ බලන්න. එහෙනම් ගිහින් එන්නම්. සුබ දවසක් හැමෝටම.